බෝවන් බ්‍රේනි බයිට්ස් YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දරුණු සර්ප විෂයකට පුළුවන් දැවැන්ත අලියෙක් වුණත් මරණයට පත් කරන්න. ඒ වුණාට ඕනෑම සර්ප විෂයකදී පවා නොමැරී තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට තරම් විශ්මිත හැකියාවක් ලැබිලා තියෙන අපි කවුරුත් දන්න සිව්පස් සතෙක් ඉන්නවා කියලා ඔයගොල්ලෝ දැනගෙන හිටියද? විශ්මිත හැකියාව තියෙන අරුම සුදුම සත්වයා කවුද? මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඔබත් කැමති නම් මේ වීඩියෝව අවසානයේ වෙනතෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින්ම අපි යමු අපේ වීඩියෝ එකට. තරම් මාරාන්තික විෂසහිත සර්පයෙකුගේ දෂ්ට කිරීමකින් උනත් දිවගලවා ගැනීමේ විශ්මිත හැකියාවක් ලැබිලා තියෙන්නේ අශ්වයාට. මොනතරම් විෂසහිත සර්පයෙක් දෂ්ට කළත් අශ්වයෙක් මිය යන්නේ නැහැ. දෂ්ට කිරීමෙන් පසු දින දෙක තුනක් පමණ අශ්වයා සුළු අසනීප තත්ත්වයකට පත් වෙනවා. ඉන් පසුව එවැන්නක් නොවුවක් මෙන් නොවුන් පූර්ණ සුවයට පත්වීම ඉතාමත් විශ්මය දැනවන කාරණයක් වෙනවා. සිදුවීම සොබා දහමේ විශ්මිත ආශ්චර්යයන්ගෙන් එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේක තියෙන තවත් සුවිශේෂී කාරණාව තමා සර්පවිෂ ශරීරගත වූ මිනිස් ජීවිතය බේරා ගැනීමට හැකි තරම් විෂනාශක අශ්වයෙක් තුළ අන්තර්ගත වෙනවා කියන කාරණය. ඒක වෙන්නේ මෙහෙමයි. එම අවශ්‍ය විෂනාශක නිපදවා ගැනීම සඳහා පළමුව සර්ප විෂ එකතු කරගෙන අශ්වයෙකුට එම සර්ප විෂ ඉතාමත් සුළු ප්‍රමාණයක් එන්නත් කිරීම සිදු කරනවා. පසුව අශ්වයාගේ ප්‍රතිදේහ පද්ධතිය ප්‍රතික්‍රියා කරනකොට එම විෂ උදාසීන කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවීම සිදු වෙනවා. විෂ එන්නත් කරලා දවස් 2-3කට පස්සේ අශ්වයාගේ රුධිරයේ මෙම ප්‍රතිදේහ අන්තර්ගත වෙනවා. එම නිසා අශ්වයෙකුගේ රුධිර නිස්සාරණය කර ගැනීමෙන් ඒ ප්‍රතිදේහ නිර්මාණය කිරීම සඳහා සකසනු ලබනවා. එම සකස් කරනු ලැබූ ප්‍රතිදේහ සර්ප විෂ ශරීරගත වූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන්ට එන්නත් කිරීම සිදු කරන්න පුළුවන්. මෙලෙස සර්ප විෂ සඳහා අශ්වයින් ලබා ජීවිත ආරක්ෂක ඖෂධ නිපදවීම මගින් සර්ප විෂ ශරීරගත වූ පුද්ගලයන්ට එන්නත් කිරීමෙන් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව තමා පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ. මෙලෙස සර්ප විෂ සඳහා ජීවිතාරක්ෂක ඖෂධ නිපදවීම සඳහාම අශ්වයින් මහා පරිමාණය නැති කරන ගොවිපළවල් පවත්වාගෙන යන රටක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව කියන්නේ. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලා ගන්න ෂෙයා කරන්න, ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනිම සුවිශේෂී තොරතුරු තවත් දැනගැනීමට කැමති නම් බ්‍රේනි බයිට්ස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලාම තියාගන්න. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙවැනිම සුවිශේෂී වීඩියෝවකින් හමු වන බලාපොරොත්තු වෙමින් අදට ඔයාලගෙන් සමුගන්නවා.